අම්මපා හදවතින්ම සතුටු වෙනවා මේ අපේ ගමේ සභාවට ආපු එක ගැන රටේ සභාවේ මහත්තයෙක්. ඉතින් මොන දේ වුණත් මං කියන්නේ බලන්න අපේ ගමේ තාම නැහැ කොල්ලෝ. මේකද මේක ඔය අලියා එනවලනේ. ඔව් වැටලා ගැටුනේ. ඔව් අපේ ගමේ එකාලගේ මාර බලාපොරොත්තු තියෙන රටේ මහත්තයෝ. ඒක තමයි ගමේ මහත්තයෝ මං කියන්නේ. මේ ගමේ ටික ඔයා බලා ගන්නකො. ඉතිරි හැමදේම මම කරලා දෙන්නම්. මොකද්ද තෝ ඒ කිව්වේ? ඒක සම්පූර්ණ වැරදි. ඒ අපේ මිනිස්. මේ මහත්තයා විදිහට එහෙම හැසිරලා වැඩක් නැහැ. නෑ රටේ මහත්තයා මුන් කවදාවත් හැදෙන්නේ නෑ. වතුර නැතිගේ ප්‍රශ්නේ තමයි රටේ මහත්තයා. පහුව අසරණ මිනිස්සු. ඔව් මං ඒකනේ අද මිනිස්සුන්ටත් එන්න කිව්වේ මේ ගමේ තියෙන ප්‍රශ්නේ රටේ සභාවට කියන්න එපයි. අපි දෙයක් කරන්න උත්සාහ කරමු. එහෙමයි. මේ අවසරයි මේ මහත්තයා කොහෙද දන්නේ නැහැ මේ. කියටින් ඉඳිපියම්. මේ අපේ රටේ සභාවේ මහත්තයෙක් ගමක් වශයෙන් අපි ඉදිරියට යන්න නම් ගමේ සභාවේ තියෙන ප්‍රශ්න රටේ සභාවට කියන්න ඕනේ. යනවා ඔය යන්න. ඔය ගිය පාරත් ඔහමනේ කිව්වේ. හලෝ. කාන්නද ආයිද බා? අබානද. සභාවට එන්න කියවුවොත් ඔහොමයි. ඔව්. දැන් තෝපි. ගම ගන්න තියෙන ප්‍රශ්න දෙකම කියාපියව මේ රටේ සභාවේ මහත්තයා. ඉක්මනට කියාපියව. මට නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහෙ ඉන්නවා? වතුර බොන්න තමයි ක්‍රමයක් නැත්තේ. බැරිද දන්නේ මහත්තයා කියලා හදාගන්නේ. පුළුවන් නේ රටේ මහත්තයා. පුළුවන්. ඒ ප්‍රශ්නේ මම විසඳන්න. උඹේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවලු. ඈ? දැන් කියපන් උඹේ ප්‍රශ්නේ මොකද්ද? මට ප්‍රශ්න නැහැ ඉතින්. ඔන්න ඔය ඉතින් කොහෙන් හරි දෙන ටිකක් කලින් ඉන්නවා. ගමේ සභාවේ කොල්ලෝ නැහැනේ. ගමේ කොල්ලොත් නැහැ. මේකයි මුංග බඳවන්නේ. මම හින්දින්නේ. නැත්තම් සභාව උන් මොලයක් නැහැ කියලා උන් අතාරලා දැම්මොත්. උන් ඉතින් බාගාත යනවා. ඒකයි. දැන් කියන්න ඔබලා ඉතුරු උන්ගේ ප්‍රශ්න කියපළ ඉක්මනට. ඒ වතුර තමයි අපි ගන්න. ඉතින් ඇලේ බෑ අපේ නියර කපලම වතුර ගන්න. උඩ මල කරනවා වගේ. නියර කපල වතුර ගන්න දුන්න. ලබ්බ කපල වතුර ගන්න කියන්නේ කොහොමද? ඒ මහත්තයා අපේ සභාවේ මිනිස්සු ඔහොමයි. ඔබලාට ප්‍රශ්න නැහැනේ. ඔබලාට වෙන ප්‍රශ්නනේ තියෙන්නේ. ඊපාර ප්‍රශ්නෙදී මම කන්නඩි කොට්ටමත් කරුවා. මේ රටේ මහත්තයා ඉතින්නේ ප්‍රශ්න විසඳන්න මිසක් තොපි ගහමාරා ගන්න ඔය විසඳන්න නෙමෙයිනේ. මොඩ හරක් වගේ හැදිරෙන්න එපා. රටේ මහත්තයාට කියන්න දෙයක් තියෙනවලු. රටේ මහත්තයා අවසරයි. යාර කියන්න තියෙනවා කියපුවා කිව්වනේ. මේකයි. ඉතිරි අය වගේ නෙවෙයි අපි. අපි දෙනවා කොත් හොඳටම දෙනවා. ඒ හින්දා මං තහළු ටිකක් ගෙරල්ලා තියනවා ඔයාලට බෙදලා දෙන්න. මේ සැරේ ඡන්දේ මටම දෙන්න මේ මහත්තයගෙන් අහගෙන. කෙහෙල් කොලේ ලක්වෙන් ඡන්දේ ඉල්ලන්නේ අපේ මේ රටේ මහත්තයා. උඹලගේ මනාපෙත් අපේ මේ රටේ මහත්තයාට ගහන්න ඕනේ. අනේ ඵලයන් යන්න මල යන්න. අපි නේ කෙහෙල් කොලේ ගහුනේ බං. නියර කොලේට තමයි මං ගහන්නේ. ගියාට අපේ මහත්තයා බය වෙන්න. වැඩේ වුණා කියලා හිතා ගන්න. වැඩේ කොහොම හරි වෙන්න ඕනේ. අනිවාර්ය. ඔබට මම කියන්නේ ඔව් ගිය පාරත් ඇවිල්ලා ඔය කතාවම කිව්වනේ. උගේ තහඩුව ගන්න අපි. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මොකවත් දුන්නේ මේ දෙන්නේ නැහැ. බලයා පොඩ්ඩක් ඉඳපන්කෝ මේ. අඹරම සුපිරි ගුලියක් අරුට දෙමු කුඹුරු කේස් එක පත්තු කළාරුම පරින්කෝ බඩුන්න
ඒ අයියල්ලි පොඩ්ඩක් හිටපන්කෝ. මේ අතන ප්‍රශ්නේදී ඇස්සිමි. ඔව් අරු තමයි ඈ මේ පෝල් එකට රෙදි ගුලියක් කොටවලා ඊ වතුරාවේ නෑනේ. කවුද? මෙහෙම එකක්. ආහා කොට එක. හරිද? ඌ තමයි ගේම දුන්නේ අයියන්ඩි. ඔබට මම කිව්වේ අනිවාර්යෙන් ඌ තමයි ගේම දුන්නේ බා. මම මේ ඇස් දෙකෙන් දැක්කනේ. ඈ ඉරාවට කියන්නේ මලයානේ. ඔව් ඔව්. ඌට දෙන්න ඕන ගේමක් බා. දැන් එනවා ඈ. හරි. අනිවාර්යෙන් ඌට දෙන්න ඕන ගේමක්. නැත්තම් ඔක හැදෙන්නේ නැහැ බා. බඩු වෙනවා පොඩ්ඩක් බලන්න. එනවා. කොහොද රෙද්ද කියන්නේ? වරෙල්ල කාදරෙද්ද? අද දෙන්න ඕන. හරි. බඩු වෙනවා අයියන්ඩි. ඉතින් බඩු ඉඳපන් පොඩ්ඩක් මල පැනලා ඉන්නේ අයියට ඈ. මේ බෝ මොකද අපේ පෝල් එක වැහුවේ? උඹට කවුද කිව්වේ මම පොල්ල ගහුවා කියලා? මට පෝල් එක වැහුවා කියලා කිව්වේ ඩිංගියා. ඔකෝ ඩිංගියානේ මටත් කිව්වේ උඹ ඇහුවා කියලා. ඒකට අපි දෙන්න ඌ කෙටෙමුද? ඌබා මම වහන්න ගියේ නෑ කාගේවත් පොල්. තමයි ඩිංගියා තමයි ඔකගේ අහුනොත් එම මම ඉවරයි බා. ඔක අහුනොත් එම චිකන් හොද්ද දාලා කන්න ඕන. යමන් ඌ හොයාගෙන යමන්. මේ මාර සීන් එක ඇන්නේ සිරිදාසයා. ඉවරයි දෙන්නම් ඉවරයි වගේ සීන් එකක් තියෙන මරා ගන්න ඕක ලයින් එක ඇන්නේ සිරිදාසයට ඔය. ඇන්න? ඔව්. ඊයෙන්ද? ඇන්නේ සිරිදාසයා. පා කියනකම් ඇන්නේ සිරිදාසයානේ. ඈ? ඒ. මේ ඉන්න උන් දෙන්න නේද බා? ඔව් උන් දෙන තමයි ඉන්නේ. ඈ? ඔව්. ඔබන්න ඕන මචං. පෝල් කටේ ඔබන්න ඕන ඌව ඔබන්න ඕන. සිරිදාස කාටද යන්නේ? දැන් ඇන්නේ සිරිදාස කියලා කාටද කිව්වේ? මුගේ නාමේ ඇන්නේ සිරිදාසනේ. ඈ? මොකක්ද දන්න කතාව? ඒකනේ බා. කවුද? මොකද්ද දැන් දැන් කවුද උඹලා දෙන්නකින් ඇනපු එක? ඈ? එන්නේ දැන් උඹලා දෙන්න මරාගත්තා කියන්නේ මොකද? අපි මරාගත්තේ නෑ සභාපතිතුමා. ඈ? දැන් මූ කිව්වේ උඹලා මරාගත්තා කියලා? ඈ? කොට අද එන්න